කියලා අහන්නකො ජනාධිපතිවරයෙක් මාරු. හරි. දන්නේ නැත්නම් ඊළඟ දවසේ කියන්නම් ඈ දැන් ඕවා කියන්න බෑ. හරි. ආප්ප තෝරාගත් පිරිස මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක්ද? ළමයිනේ අන්න පළවෙනි ප්‍රශ්නෙට අහනවා ආප්ප තෝරාගත් පිරිස මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් ආප්ප. හරි. දැන් මුළු කණ්ඩායමේ ප්‍රමාණයක් දීලත් නැහැ. එහෙනම් හරිද? ආප්ප තෝරාගත්තු ප්‍රමාණය කවර භාගයක් දාන්නේ? කවර භාගයක්ද? ආප්ප භාගය යන්නේ. ආප්ප මේ 90යි. අනේ ඉතින් 369යි. දරුවෝ 4න් 1යි සරල කරපුවම බා. සරල කරපුවම කිය 14 හරියට උස්සන බලන්න. very good. නියමයි. හරි දාගන්න ආදර නැති ආදාගන්න සර් ආදා. අංක දෙකට යමු අපි. අංක දෙකට යමු. ආප්ප තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 45යි නම් සමීක්ෂණයට සහභාගී වූ මුළු සිසුන් සංඛ්‍යාව කීයද? ආප්ප තෝරාගත්තු ගාන 45යි. ඔන්න ආප්ප ගාන 45යි ළමයි. ඒ කියන්නේ 4න් එකක් 45යි. අපෙන් අහනවා මුළු ගාන කීයද? මුළු ගණන කීයද? අනේ ඉතින් ළමයිනේ 4න් එකක් කියලා කියන්නේ 45යි නම් හරිම ලේසි මුළු ප්‍රමාණය 45 ගුණ කිරීම 4 ගනි 180යි මුළු ප්‍රමාණය. සමීක්ෂණයට ගත්තු මුළු ප්‍රමාණය කියන්නේ 180යි. හරියට උස්සන බලන්න. නියමයි වගේ. ෂෝ. හරි. ආප්ප 45යි. ආප්ප කෝණය 90යි. ක්‍රම ගොඩක් තියෙනවා හදන්න. 4කින් එකක් 45යි නම් 4න් 4ම ගුණ කරද්දී මේ බලද්දී 45 4න් ගුණ කරපුවාම 180යි. හරි. එහෙම නැත්තම් මෙහෙමත් හරි. මෙහෙමත් හරි. මෙයාගෙන් භාගයක් 45යි. ඔක්කොම 360යි. 362ට බෙදපුවාම වැඩේ කොට. හරි. එහෙම හදන්න පුළුවන්. හරි අංක 3ට යමු. කිරිබත් තෝරාගත් අය නිරූපණය සඳහා දැක්කෙන කේන්ද්‍ර කෝණය අනේ ඉතින් ඔක්කොම ටික 360යි. එහෙනම් මේ 360 කෝණේ ළමයිනේ මෙන්න මේ 90යි 60යි 70යි අඩු කරන්න 90 ධන 60 ධන 70 අඩු කරලා උත්තරේ ලියන්න. එතකොට වැඩේ කොට. කීයද ආවේ පිළිතුර? කීයද උත්තරය? ඇහුන්නේ නැහැ. 140යි 140යි 90යි 60යි 150යි 220යි අඩු කරපුවාම 140යි තමයි ළමයිනේ. 140 අංශක 140. ඒකටත් හරියක් දාගන්න හරියයි. මම හිතන්නේ දැනට පන්තියේ හැම දෙනාගේම මේ ටික හරි. එතනින් මෙහෙට ගාන ගලපන්න. කිරිබත් තෝරාගත් සිසුන් සංඛ්‍යාව කීයද? කිරිබත් තෝරාගත් සිසුන් සංඛ්‍යාව කීයද? කිරිබත් තෝරාගත් සිසුන් සංඛ්‍යාව කීයද? කිරිබත් එන්නකෝ කිරිබත් කෝණේ 140යි. ළමයිනේ මෙන්න මෙයාගේ දැන් 90නේ මෙයාගේ භාගයක් තමයි ළමයිනේ ප්‍රමාණය එන්නේ බා. හරි ලේසි. එහෙනම් කිරිබත් කෝණේ 140යිනේ මචං. 140යි නම් 140 දෙකට බෙදපිය. එතකොට වැඩේ කොට උත්තරේ කීයද? 70යි 70 අංශක නෙමේ අගයක්. 70 තියෙන අදුස්සන බලන 70. නියමයි වගේ 70. ඇයි බං 90 අංශක නම් මේකෙන් 45යි භාගයයි. එහෙනම් 140 නම් මේකෙන් භාගයක් 70යි මචං. හරි කොහොම හදන්නේ? හරි. එහෙනම් මේ පස්වෙනි ගාන පහඩේ රොටි තෝරාගත් සිසුන් 5 දෙනෙක්. රොටි තෝරාගත් සිසුන් 5 දෙනෙක්. දැන් රොටි තෝරාගත්තු ගාන කීයද? 35යි මචං. මේ 35යි. ඇයි මෙන්න රොටි 70යි තරුස. රොටි 70යි. එහෙනම් අංශක 70යි නම් මේකෙන් භාගයක් තමයි ඉන්නේ ළමයි ගා. එහෙනම් රොටි තෝරාගත් සිසුන් 5 දෙනෙක් රොටි ගන්නෙ නැතුව කිරිබත් ගත්තා. දැන් රොටි ඉන්දියාප තෝරාගත් සිසුන් සංඛ්‍යාව අතර සම්බන්ධය කුමක්ද? දැන් මචං මේකෙන් 5 අඩු වෙනවනේ. එතකොට 30යි මචං. හරිද? දැන් ආන්නේ ඉන්දියාපයි රොටි අතර සම්බන්ධය මොකක්ද කියලා. ඕම් අහපන්කො. එහෙනම් ඉන්දියාප ගාන හොයපන්කො. ඉන්දියාප තෝරාගත්තු ළමයි ගාන. ඉන්දියාප තෝරාගත්
සිසුන් ගණන අකුරු ගැන හිතන්න එපා. ඉන්දියාව තෝරාගත් සිසුන් ගණන. මේ මචං බලපං අංශක 60යි. 60යි නම් 60න් භාගය කීයද? 30යි. එහෙනම් මේක 30යි 60 බෙදීම දෙක දාපන් ක්‍රමයක් දාපන් 30යි. එහෙනම් ඊළඟට කියනවා දැන් රොටි තෝරාගත්තේ උන් ගියා කියලා. එහෙනම් රොටි ගාන බලමු. එහෙනම් 35න් අඩු කරපන් මචං 5ක් එතකොට 30යි. එහෙනම් අපිට පේනවා මෙතන දෙකම සමානයි. එහෙනම් ලියනවා රොටි හා ඉන්දියාප්ප තෝරාගත් සිසුන් ගණන සමානයි. ඕක තමයි අවසාන උත්තරේට එන්නේ. එහෙනම් අපි වට ප්‍රස්ථාර ගානක් ඇදුවා. මේක 10 ශ්‍රේණියට අදාළ පළාත් විභාග ගැටලුවක්. බස්සයින පළාත් 20යි 20 පේපර් එකේ ගානක් මේ අපි සාකච්ඡා කරේ 10 වසරට අදාළ. හරිනේ. එහෙනම් මේ ගාන හදන්නේ මෙන්න මෙහෙම. වට ප්‍රස්ථාර ඕලෙවලුත් එන ගාන. හරිනේ.